අපි යමු නාදගම් බලන්නද? Hi guys, welcome back to my YouTube channel. ඉතින් අපි මේ යන්නේ නාදගම බලන්න. ඉතින් අද නාදගම එනවා UK වලට. ඉතින් අපි අපේ තැනට ආවට පස්සේ ඉතින් යන්න බෑ. ලංකාවේ දෙයක්නේ. ලංකාවේ ආසම කොන්සර්ට් එකක්. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙලා වාහනේ යන ගමන් තමයි ඉන්නේ. අපි ඉන්න සිටි එකේ ඉඳන් අපිට විනාඩි 30ක වගේ රයිඩ් එකක් තමයි තිබ්බේ. ඉතින් මම පොඩි ක්ලිප්ස් ටිකක් මේ ඔයාලට ඇඩ් කරේ. අපි මේ වෙනකොට නම් දැන් නාදගම කොන්සර්ට් එක තියෙන ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඕගනයිසින් නම් මෙයාලගේ පර්ෆෙක්ට් හරිම ලස්සනට යාලා බෝඩ්ස් එහෙම හදලා ඔක්කොම පිළිවෙලටම තිබ්බා. අපි දැන් ළඟ ඉන්නේ මේ තියෙන නාදගම තියෙන ප්ලේස් එක. අද නම් හරිම හොට් වෙදර් එකක් තියෙන්නේ අපිට. ඒ වුණාට මෙතන හරිම කාම් වයිබ් එකක් තමයි. අපි බලමු මේ තියෙන මගේ පිගි යෝගට් එක. හැන්දක් නෑ ඉතින් මෙහෙම තමයි කන්නේ. The receipt is for you to keep at your dashboard, okay? Okay. And I need you to drive all the way down until you see one of my colleagues over there, okay? All right, thank you. Thank you very much. Have a good day. Cheers. Thank you. අපි දැන් මේ යන්නේ චෙකින් වෙන්න. එන්ට්‍රන්ස් එකෙන් යාලා අපිව චෙක් කරලා ඊට පස්සේ අපේ පාක් ටිකට් එක දෙනවා. පාක් ටිකට් එක දුන්නට පස්සේ අපිට තියෙන අපේ නාදගමේ ටිකට් ස්කෑන් කරලා අපිව යාලා චෙක් කරනවා. ඉතින් මේ තියෙන්නේ චෙකින් වෙන විදිහ. Hi. Are you recording me? Yeah. Why? Say hi to my YouTube vlog. අපිට ඕන ටිකට් දෙක අපේ හම්බුණා. මේක එයාලා අපේ ටිකට් ස්කෑන් කරලා අපේ ඔක්කොම ඕකේ. නිසා අපිට ටැග් එක දුන්නා. ඊට පස්සේ මේක පෝස්ට් කාඩ් එකක්. ඉතින් ඒක හරිම කියුට්. මේ විදිහට දැන් අපි දුන්න ටැග් එක අපි ඒක හෑන්ඩ් එකේ ටැග් කරගන්න ඕනේ. මේ විදිහට තමයි අපි මේක ටැග් කරගත්තේ. එක පැත්ත විතර ගලවන්න තියෙනවා. එක පැත්තක විතර. ඉතින් අපි ආවා. මේ තියෙන්නේ නාදගම. අපි යමු. මේ වෙනකොට අපි ඔක්කොම චෙක් වෙලා මේන් එන්ට්‍රන්ස් එකෙන් දැන් අපේ සීට් එකට යන්න තමයි හදන්නේ. ඉතින් මට නම් හරිම සතුටුයි. මොකද මෙයාලා හරිම ලස්සනට මේක ඕගනයිස් කරලා තියෙනවා. හිතා ගන්නත් බෑ. ඔක්කොම සිංහල කෑම කඩ ශ්‍රී ලංකන් ටයිප් හැම දෙයක්ම තිබ්බා. කොත්තු, රයිස්, මාළු පාන්, සීඩි බනිස් ඒ හැමදේම කියන්නේ ශ්‍රී ලංකන් අපි කන්න කැමති අපි ලංකාවේදී කන කෑම හැම දෙයක්ම තිබ්බා. ඉතින් මේක ඔක්කොම ශ්‍රී ලංකන්ස්ලා තමයි මේකට සෙට් උනේ. ඒ නිසා ඒක හරිම වටිනවා. අද දවසේ වෙදර් එක නම් ගයිස් මාරම හොට් වෙදර් එකක් තිබ්බේ අපිට 35ට 36ට වගේ තමයි තිබ්බේ. ඉතින් ඒක නම් ෂුට්ටක් අපිට දැනුණා. ඒත් ඉතින් අවුලක් නෑ අපි ශ්‍රී ලංකන්ස්ලානේ අපිට ඕවා හුරුයි. ඉතින් මම මේ යන්නේ මගේ හොඳම යාළුවෙක් බලන්න කවුද කියලා බලන්න. මගේ මේ වීඩියෝ එක මගේ A level batch එකේ යාළුවෝ බලනවා නම් අනිවාර්යෙන් මෙයා දන්න මෙයා හරිම කියුට් හරිම හොඳ ළමයෙක්. මම මෙයාට ඒ දවස්වල ඉඳන් හරිම ආසයි. ඉතින් මෙයා මාව දැකලා තමයි මට කෝල් එක ගත්තේ. මෙයාගෙන් මම කලින් ඇහුවා මෙයා මට කිව්වා එන්න වෙන්නේ නෑ ඩාලින් කියලා. ඉතින් මං ඒ නිසා මෙයා ඇක්සෙප්ට් කරේ නැහැ. මේක සර්ප්‍රයිස් එකක්. ඉතින් එහෙම තමයි යාළුවවත් හම්බෙලා. දැන් අපි ඉතින් ඇවිද ඉන්නවා කොන්සර්ට් එක පටන් ගන්නකම්. එයාලා ස්ටාර්ට් ටයිමින් දාලා තිබ්බේ අපිට 7. ඉතින් යාළුවේ කිව්ව ටයිම් එකටම පටන් ගත්තා. යාළුවෝ ගොඩක් හම්බෙනවා ඉතින්. මොකද ඔක්කොමලා ශ්‍රී ලංකන්ස්ලා ඉන්නේ. ඉතින් හරිම සතුටු දවසක්. මේ තියෙන්නේ මගේ මයිලෝ එක. ඉතින් මයිලෝ එකත් බිබි මම මයිලෝ බිව්වා මාචා බිව්වා සෑහෙන දේවල්. මොකද ඒ තරම් ටිකක් රස්නේ දැනුණා අපිට වැඩියෙන්. ඉතින් ඊට පස්සේ මේ අක්කයි අයියයි හරිම හොඳයි. කුෂාන් අයියයි අක්කයි. ඉතින් එයාලත් එක්ක තමයි අපි අද හිටියේ කොන්සර්ට්. ඊට පස්සේ මේ යන්නේ අපේ
කෑම සෙෂන් එක අපි ෆොටෝ සෙෂන් එක මුලින්ම ඉවර කරා. මොකද ඒක දන්නවනේ ඉතින් අපිට අවශ්‍යම දේ ඒක අපි ඉවර කරා ඉක්මනටම. ඊට පස්සේ දැන් යන්නේ මේ කෑම සෙෂන් එක. ඉතින් අපිට හස්බන්ඩ්ලා ටික අපේ කෑම ගේනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ. යාලා අපිට ඉස්සෝ වඩේ ගෙනාවා. ඊට පස්සේ පරාටා ගෙනාවා. ගොඩාක් ಜಾති ගෙනාවා ඉතින්. අපි ඉතින් පොඩ්ඩක් chill එකේ ඉන්නවා මේ කොන්සර්ට් එක ස්ටාර්ට් කරනකම්. මනුරංග අපිට කිව්වේ 7 කියලා. ඒ විදිහටම ටයිම් එකට යාලා ස්ටාර්ට් කරා. මොකද අපි කලින් ගියා. අපි ගොඩක් කලින් ගියා. අපිට චුට්ටක් එතන වයිබ් එක ගන්න ඕන නිසා අපි කලින් ගියා එන්ජොයි කරන්න. ඉතින් ගොඩක් යාළුවෝ සෙට් වුණා. මේ විදිහට අපි ඉතින් chill එකේ ඉන්නවා ස්ටාර්ට් කරනකම්. මේ තියෙන ඉස්සෝ වඩේ තියෙනවා. ඊට පස්සේ චිකන් එක පරිප්පු දාලා ඊට පස්සේ පරාට තියෙනවා. ඒකත් හරිම රසයි. ඉතින් මට දැන් ඔන්න බලන්නකො යාළුවෙක් කියනවා කියන එක ඔයාලා අහන්නකො මොකද්ද කියන්නේ කියලා. අපේ මේ සුදු පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ෂෝට් එකක් ඇඳන් ඉන්න යාළුවා එයාලා ඉන්නවා ඕගනයිසින් කමිටි එකේ. ඉතින් ඔයා දැක්කනේ ඉන්න තන. දැක්කා. දැක්කනේ? ඔව් ඔව් ඔව්. කට්ටි ස්ටේජ් එක නැග්ගම මම දුවනවා එතෙන්ට. මම ඒ ඔයාලට දැම්මේ හැම ආටිස්ට් කෙනෙක්ගෙම පොඩි පොඩි ක්ලිප්ස් ටිකක් මම ඔයාලට දැම්මා. ඉතින් තව ඉස්සරහට මම ඇඩ් කරන්නම් මේ වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවා ඔයාලා බලන්න. මේ බලන්න කොච්චර ක්‍රවුඩ් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ගොඩාක් දුර ඉඳන් ආපු කට්ටියත් ඉන්නවා කොන්සර්ට් එක බලන්න. ඉතින් ඒ ගැන සතුටුයි අපිට. बरसों चलो इस पल है जो वो रस
verse, come on. Nane, 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 beautiful. Happy birthday, Hari chari kave, dasakpa. Thank you. ෆස්ට් ටයිම් ඉතින් මම මේක අහන්න හරිම ආසාවෙන් හිටියේ. හරිම ලස්සන සෝන් එකක්. ආඩම්බරේ නුඹව රකින්න සේනාසදේ සෙව්ම රැඳිනා නොවටිනා මාව මත ලැබුණාද නැවතී සිතාවියේ දරු ස්නේහ දීපතන සොයා ලුහුබඳින තුරා හම් නොවිතියේවි ජීවිතේ සුන්දරයි සිතා පතුව පෙළද
ගමන යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ නාදගම ඉවරුනේ ලස්සනයි හරිම අපිට මාරේ හැපි ඒ ෆීලින් එක කියන්න වචන නැහැ. එයාලා අපිට ෆ්‍රී දුන්නා මැලිබන් චොක්ලට් බිස්කට්. ඉතින් මේ තියෙන්නේ ඔක්කොම ලංකාවේ කෑම තිබ්බා, කොත්තු රයිස් හැමදේම තිබ්බා. ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් thank you නාදගම ඉංග්ලන්ඩ් වලට ආවට. අපි ආයෙ හම්බෙමු ලංකාවේදී. Okay, thank you guys. Bye. නාදගම ඉවරුනේ. මාරම වයිබ් එකක් හරිම ලස්සනයි ඕගනයිසින් බෙස්ට් ඉතින් හොඳටම ඕගනයිස් කරලා තියෙනවා හරිම ලස්සනයි කොන්සර්ට් එක කිව්ව වෙලාවටම ස්ටාර්ට් කරා යාලා ඉතින් ඔය අපිට ෆ්‍රී ගිෆ්ට් වගේ පොඩි දේවල් දුන්නා ඒවට thank you නාදගම ඉතින් ඔයාලගේ ක්‍රූ එක මම කොහොමද ආසම කොන්සර්ට් එකක් ලංකාවේ ඉන්නකොටත් ගියා ඉතින් ආයෙ එන්න ඉංග්ලන්ඩ් වලට අනිවාර්යයෙන්ම අපි බලාගෙන ඉන්නවා ඊට පස්සේ මම දන්න තරමින් නාදගම තියෙන්නේ මෙල්බන් වල මෙල්බන් ඉන්න යාළුවෝ මේක බලනවා මම දන්නවා යාළුවෝ ඔක්කොම යන්න ඒක මාර වයිබ් එකක් ශ්‍රී ලංකන් ෆීලින් එක ආවා ඔක්කොම ශ්‍රී ලංකන් කමියුනිටි හිටියේ ඉතින් අපිට මාර සතුටුයි ඉතින් අපි දැන් ගෙදර යනවා දැන් වෙලාව අපිට 11යි රෑ 11යි එයාලා 7ට පටන් ගත්තේ 7 ඉඳන් 11 වෙනකන් අපිට හරිම ලස්සන වයිබ් එකක් දුන්නා ඉතින් කොහොම තමයි නාදගම ඉවරුනේ ඉතින් අපි ඊළඟ